රූපයේ දක්වා ඇති ඇටවුම නිශ්චලව පවත්වා ගැනීම සඳහා මිනිසා විසින් කඹය මත යෙදිය යුතු බලය කුමක්ද? මිනිසා විසින් කඹය මත යෙදිය යුතු බලය නේ. ඒක තන්තු දෙකක්නේ තියෙන්නේ. මෙන්න මේ තන්තුවේ ආදතිය අපි ගමු T කියලා. මේක T එක කියලා ගමුකෝ. එතකොට මෙතනින් කොහොම T එක එනවා. මෙතනින් ඒ T එක මෙහෙම මේක ඇල්ල T නේ. දැන් මෙන්න මෙතනින් කැපුවා කියලා හිතන්නකෝ. එතකොට තියෙන බල මොනවද? මේක අපි තියෙනවා. මෙතනින් 2යි T එනවා නේද? මේක T මේක T නේ. එතකොට මේ සෙට් එකේම පල්ලෙහාට එන්නේ මිනිහාගේ බර විතරයි නේද? 60යි. එතකොට T වෙනවා 2යි T equal 60 නේ. T equal 30 වෙනවා නේද? මේක මෙන්න මේක 30 වෙනවා. හරිද? ඊට පස්සේ ආයෙ මෙතනින් කපමු. එතකොට එතනින් කපුවාම එන්නේ ඔය තන්තු වල කෑලි වලින් උඩින් එනවා මෙතන අපිට 30ක් එනවනේ මේ T එක. ඒක මෙතන T එක මෙතන T එක කොහොම උඩට. ඊට පස්සේ මේ අර පද්ධතිය මිනිහත් එක්කලා උතන ආයෙ එන්නේ 60යි නේද? එතකොට 2යි T එක plus 30 equal 60යි නේද? එතකොට 2යි T එක වෙනවා මෙතන 30ක්. T එක වෙනවා 15ක් නේ. 15 පළවෙනි උත්තරේ තියෙන්නේ.